හෙළ ඔසු අරණ නීරෝගී භව උතුම්ම ලාභයයි. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ ලොකු ලෙඩවල් මිනිස්සුන්ට එක රැයින් හැදෙනවා කියලා. ගහක් ගලක් වගේ හිටපු මිනිස්සයා එක පාරටම ලෙඩ වුණානේ. මෙහෙම කට්ටිය කියනවා ඔයාට ඇහිලා ඇති. හැබැයි මේක බොහොම වැරදි කතාවක්. මොකද අපේ ශරීරය කියන්නේ පුදුමාකාර යන්ත්‍රයක්. දරුණු ලෙඩක් හැදෙන්න කලින් බොහෝ කාලයකට කලින් ඉඳලම ශරීරය අපිට පුංචි පුංචි අනුතුරු වැංගුවීම් දෙනවා. මේවට ලෙඩක් හැදෙන්න යන්නේ ලෙඩේ උඩුදුවන්න කලින් වහාත්ම ක්‍රියාත්මක වෙන්න. මේ තත්ත්වය වළක්වා ගන්න. අන්න එහෙම අනිවාර්යෙන්ම අපිට අනුතුරු වැංගුවීම් දෙනවාමයි. අපි මේ සංඥා නොසලකා හැරියොත් තමයි පස්සේ කාලයක ලොකු අමාරුවක් අපිට වැටෙන්න වෙන්නේ. මේ නිසා දරුණු ලෙඩ වලින් ආරක්ෂා වෙන්න. දරුණු ලෙස ලෙඩ වෙන්න කලින් ශරීරයේ ඔයාට ලබා දෙන මේ పూర్ව සංඥා ටික දැනගෙන ඉන්න එක ඔයාට ඉතාමත් වටිනවා. මෙන්න එහෙනම් සෑම ශ්‍රී ලාංකිකයෙක්ම දැනගත යුතුම පිළිකා දියවැඩියාව හෘද රෝග වැනි දරුණු රෝගවලට පෙර ශරීරයේ දෙන අනතුරු ඇඟවීම් 10ක්. මේවා දැනුවත් වෙලා ඔයාගේ ජීවිතයත් ආරක්ෂා කරගන්න. පළවෙනි එක. කකුලේ කූඹුඳුනවා වගේ දැනෙනවා. අනතුරු දියවැඩියාව ස්නායු දුර්වලතා හෝ කොන්දේ අමාරුවල මුල්ම ලක්ෂණයක් විය හැකියි. රුධිරයේ සීනි මට්ටම වැඩි වූ විට ස්නායුවලට හානි වීමෙන් මෙසේ සිදුවිය හැකියි. නොසලකන්න එපා. සති 2කට වඩා වැඩි කාලයක් මේ ගතිය තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමු වෙන්න. අංක 2. ඇඟේ සැක කටයුතු ගැටිති. අනතුරු ශරීරයේ ඕනෑම තැනක හදිස්සියේ මතුවන ප්‍රමාණයෙන් විශාල වන හෝ වේදනාවක් නැති ගැටිති පිළිකාවල. විශේෂයෙන් පියයුරු වෘෂණකෝෂ මුල් ලක්ෂණයක් වෙන්න පුළුවන්. නොසලකන්න එපා. කුඩාම ගැටිත්තක් වුවත් වෛද්‍ය පරීක්ෂණයකට අනිවාර්යෙන් ලක් කරන්න. තැහෙට්ටුව සහ අධික නිදිමත. අනතුරු හොඳින් නිදාගෙන හොඳින් කෑම කෑවත් සති ගණනක් තිස්සේ දවස පුරාම අධික තැහෙට්ටුවක් සහ නිදිමතක් දැනෙනවා නම් එය තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලුවක්. දියවැඩියාව රක්ත හීනතාවය හෝ යම් පිළිකා තත්ත්වයක මූල ලක්ෂණයක් වෙන්න පුළුවන්. නොසලකන්න එපා. මේ තත්ත්වය දිගටම පවතිනවා නම් වෛද්‍ය උපදෙස් අනිවාර්යෙන් ලබා ගන්න. 4. අධික බර අඩුවීම. අනතුරු ආහාර රටාවේ හෝ ව්‍යායාම වල කිසිදු වෙනසක් නොමැතිව කෙටි කාලයක් තුල ශරීර බර විශාල ලෙස අඩුවීම පිළිකා. විශේෂයෙන් අග්න්‍යාශයේ ආමාශයේ තයිරොයිඩ් ගැටලු හෝ දියවැඩියාව වැනි බරපතල රෝගයක ලක්ෂණයක් විය හැකියි. නොසලකන්න එපා. මාස 6ක් තුළ ශරීර බරෙන් 10%කට වඩා අඩුවීමක් තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමු වන්න. 5. තුවාල සුවවීමට කල්ගත වීම. අනතුරු ඇඟේ වන තුවාල සාමාන්‍ය පද සුව නොවී දිගු කාලයක් පැවතීම හෝ ආසාදනය වීම දියවැඩියාව රුධිර සංසරණයේ ගැටලු හෝ සමය පිළිකාවල ලක්ෂණයක් වෙන්න පුළුවන්. නොසලකන්න එපා. සති 2කට 3කට වඩා වැඩි කාලයක් තුවාලයක් සුව නොවී පවතිනවා නම් අනිවාර්යෙන් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. අංක 6. නිතර මුත්‍රා කිරීම හෝ පිපාසය. අනතුරු සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වාර ගණනක් මුත්‍රා කිරීමට සිදු වෙනවා නම් සහ අධික ලෙස පිපාසය දැනීම දියවැඩියාවේ ප්‍රධානතම ලක්ෂණය වෙනවා. මේ අවස්ථාවත් නොසලකා හරින්න නම් එපා. මේ ලක්ෂණ දෙක එකට පවතිනවා නම් වහාම රුධිර පරීක්ෂණයක් කරගන්න ඕනේ. අංක 7. ගිලීමේ අපහසුතා. අනතුරු ආහාර හෝ දියර වර්ග ගිලීමේදී අපහසුතාවයක් හෝ වේදනාවක් දැනෙනවා නම් ඒ ගල නාලයේ හෝ උගුරේ පිළිකා වැනි බරපතල තත්ත්වයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. මේ අවස්ථාවත් නොසලකා හරින්න එපා. මේක දිගටම පවතිනවා නම් ඔයා වහාම ENT වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනේ. අංක 8. හමේ සහ ඇස්වල කහ පැහැය. අනතුර තමයි ශරීරයේ හම ඇස්වල සුදු කොටස කහ පැහැයට හැරීම අක්මාවේ රෝග, පිත්තාශය ගැටලු හෝ අග්න්‍යාශය පිළිකාවල ලක්ෂණයක් වෙන්න පුළුවන්. මේ අවස්ථාවත් නොසලකා හරින්න එපා. මෙය වහාම වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕන තත්ත්වයක්. අංක 9. පපුවේ වේදනාව හෝ හුස්ම ගැනීමේ අපහසුව. අනතුරු
විශේෂයෙන් මහන්සි වන විට පපුවේ තද වේදනාවක්, හුස්ම ගැනීමේ අපහසුවක්, අතකට හෝ බෙල්ලට වේදනාවක් පැතිරීම හෘදයාබාධයක හෝ හෘද රෝගයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. මේ අවස්ථාවත් නොසලකා හරින්න නම් එපා. මේ ලක්ෂණ දැනෙනවා නම් ඔයා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. අංක 10. මල පහ කිරීමේ වෙනස්කම්. අනතුර තමයි සති දෙකකට වඩා වැඩි කාලයක් පාචනය හෝ මලබද්ධය, මල පහ සමග ලේ පිටවීම, මල පහ කළ පසුත් බඩ හිස් නොවූ ගතියක් දැනෙනවා නම් බඩවැල් ආශ්‍රිත පිළිකාවල ලක්ෂණයක් වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. මේ අවස්ථාවත් නොසලකා හරින්න එපා. වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. ඔයාගේ ශරීරය කියන්නේ ඔයාට තියෙන වටිනාම සම්පතක්. ඒ නිසා ශරීරය ඔයාට ලබා දෙන මේ පුංචි ඉඟි නොසලකා හැරියොත් ඔයාට වෙන්නේ ලොකු අනතුරකට මුහුණ වෙන්න. ලෙඩක් මුලදිම හඳුනාගත්තොත් සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්. මොකද ඔයාගේ ජීවිතය ආරක්ෂා කරගන්න එක ඔයාගේ අතේ තමයි තියෙන්නේ. ඉතින් මේ වටිනා තොරතුරු ඔයත් ඔය ආදරණියන් එක්ක ෂෙයා කරගන්න දැනගන්න.